ඔයාගේ ගෙදරට ඔයාගේ ඔෆිස් එකට ඔයාගේ රෙස්ටුරන්ට් එකට මේ වගේ ලී වලින් හදපු ඩිසයින්ස් වර්ග ගොඩක් පහසු මිලට අරගන්න පුළුවන් ප්ලේස් එකකට තමයි අද මම ඔයාලව එක්කගෙන යන්නේ. ඒ තමයි කලගෙඩියේ No Limit එක ඉස්සරහා තියෙන මෙන්න මේ ප්ලේස් එක. ඔයත් මේ ප්ලේස් එකට આવොත් ඔයාට අවශ්‍ය කරන ෂූ රැක්ස් වර්ග, බුක් රැක්ස් වර්ග, ඒ වගේම කිචන් එකට අවශ්‍ය කරන රැක් වර්ග මේ ප්ලේස් එකෙන් මිලට ගන්න පුළුවන් වගේම ඔයාට අවශ්‍ය කරන රැක්ස් වර්ග කස්ටමයිස් කරලා ඔයාට අවශ්‍ය කරන විදියට හදා ගන්නත් පුළුවන්. හරි එහෙනම් අපි මේ දේවල් පිළිබඳව වැඩි විස්තර හැම දෙයක්ම දැන් බලමු. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. අපි එහෙනම් යමු වීඩියෝ එකට. අපිට කියන්න බලන්න මේ ඩිසයින් එක මොකද්ද සාමාන්‍යයෙන් ඔයා කරන? මේක විලා අපි ගොඩක් දෙනා මල් තියන්න පර්ෆියුම් තියන්න ඕනමන්ට්ස් වගේ ගොඩක් බඩු තියන්න පුළුවන් මේක. දැන් ප්ලාස්ටික් එක ගොඩක් කට්ටිය දැන් ගන්න නැහැ. ඒක අමතක කළා. ඒක ගොඩක් අමාරු තියෙනවා මේ පුච්චලා සුවඳ දෙනවා. ඔව්. ඒක ඒලා ගොඩක් එක නවටලා තියෙනවා. ඒකට ගොඩක් කට්ටිය අවශ්‍ය මේකට තමයි දෙන්නේ. මේ වගේ වට තමයි ගන්න නේද? අපි දැන් මේක සිල්ලලා දෙනවා, තෝ ගන්න දෙනවා. ඒක අපි නිෂ්පාදනය කරනවා. ඕගොල්ලෝම තමයි කරන්නේ නේද? නිෂ්පාදනය අපි විලා මේ එක කරනවා පුත්තල මේ අතරේ කනුව. අනිත් එකේ මේ කිහාරිය වාරණ පාර. එතකොට මේක ඩිසයින් එක සාමාන්‍ය අඩි කීයක් විතර උසයිද? අඩි මේකේ විලා 3ක් අඩි 3ක් වගේ උසයි නේ? 3ක් තියෙනවා. 3ක් වගේ. මේකේ විලා 2යි එකමාර තියෙනවා. එකමාර වගේ. ඔව්. එතකොට අපිට සාමාන්‍යයෙන් ප්‍රයිස් එකක් කිව්වොත් කොහොමද? මේක අපි විකිනවන්නේ 2500 විකිනනවා. 2500 වගේ. ඒක තෝ ගන්න කනකොට තව ටිකක් අඩු කරලා දෙන්න පුළුවන් නේද? අපි බ්‍රාන්චස් දිනවද මේ පුතලම තියෙනවා. මෙහෙ තියෙනවා. මෙහෙ තියෙනවා. එතකොට මේ විදිය ක්වොලිටි එකටම හැමෝටම කරලා දෙනවා පොලිෂ් එකක්. කරන්න ගොඩක් කරනවා අපි මේ ලියවිලා ෆයින් උක් කියලා එකක් තියෙනවා. අන්තික තියෙන රටාම්බ. රටාම්බ. ඔව්. එතන මොකද හදන්න අපි? ගුල්ලු ගන්නවනේ. මේකට අපි රෙක්සින් දාලා ඉන්න සම්පූර්ණ ඔකොටම. රෙක්සින් දාලා තමයි අපි දැන් විකුණන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ එකකට ඕඩර් එකක් දෙනවා නම් සාමාන්‍යයෙන් තෝගානයකට ඕඩර් එකකට වාහනයකින් දෙනවා. එහෙම නැත්නම් කොච්චි අපි ට්‍රාන්ස්ෆර් කරනවා. සමහර පොඩි පාර්සල් එකක් තිබ්බම ඒක අපි ඔන්ලයින් එකෙන් වල දෙන්න පුළුවන්. ඒ වගේත් කරලා දෙන්න පුළුවන්. ඔව්. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ වගේ රැක්ස් වර්ග තියෙනවා, පොත් තියන්න පුළුවන් ඒවා, ඒ වගේම සපත්තු තියන්න පුළුවන් රැක්ස් වර්ග තියෙනවා. සාමාන්‍යයෙන් අඩි 2, අඩි 3 ඒ වගේ සයිසස් වලින් තියෙනවා. ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. ඒ වගේම තමයි කිචන් එකට අවශ්‍ය කරන බොටල්ස් වර්ග තියාගන්න පුළුවන් රැක්ස් වර්ගයමත් තියෙනවා. ඔයගොල්ලන්ට අරගන්න පුළුවන් මේ වගේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ හැම ඩිසයින් එකක්ම හොඳට රෙක්සින් කරලා තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් හොඳ කාලයක් පාවිච්චි කරගන්න පුළුවන් වෙන හොඳ ක්වොලිටි එකකින් තමයි මේ ඩිසයින්ස් කරලා තියෙන්නේ. මේ ඩිසයින්ස් පැලට් වලින් නෙමෙයි කරලා තියෙන්නේ, හොඳ ලී වලින් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හැම අයිටම් එකකම මේ වගේ ලස්සන ඩිසයින් එකක් කරලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට අවශ්‍ය කරන විදියට මේගොල්ලන්ට කියලා කස්ටමයිස් කරලා හදා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ හදා ගන්න ඩිසයින් එකට කැමති විදියට ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට අවශ්‍ය කරන ඩිසයින් එක මේගොල්ලන්ට කියලා කස්ටමයිස් කරලා හදා ගන්න පුළුවන්. ඔයාගේ ඕඩර් එක මේගොල්ලන්ට WhatsApp කරලා ඒ වගේම නැත්තම් ඇවිල්ලා කතා බහ කරගෙන ඉවරලා ඔයාලට අවශ්‍ය කරන විදියට මේගොල්ලන්ට කියලා කස්ටමයිස් කරලා හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට අවශ්‍ය කරන ඩිසයින්ස් තොග වශයෙන් මේගොල්ලන්ට කියලා හදා ගන්නත් පුළුවන්. මම වීඩියෝ එකේ මේගොල්ලන්ගේ ඩීටේල්ස් හැම දෙයක්ම දාලා තියෙනවා. ඔයගොල්ලන්ට අවශ්‍ය කරන විදියට කතා බහ කරලා ඉවර වෙලා මේගොල්ලන්ට කියලා තොග වශයෙන් අයිටම්ස් හදා ගන්නත් පුළුවන්. ඒ වගේම වැඩි විස්තර හැම දෙයක්ම දැනගන්නත් පුළුවන්. මේ වගේ ඩිසයින්ස් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය රුපියල් 2500ක් වගේ තමයි වෙන්නේ. මේ වගේ ඩිසයින්ස් ඔයගොල්ලන්ට අරගන්න පුළුවන් සාමාන්‍ය රුපියල් 3500ක වගේ මිලකට. ඔයාගේ කිචන් එකටත් මේ වගේ ස්පයිසස් බෝතල් තියන්න ඒ වගේ යූස් කරන්න පුළුවන් මේ වගේ ඩිසයින් එකක්. මේ වගේ ලස්සන ඩිසයින්ස් තියෙනවා. බලා ගන්න පුළුවන්. ඒ වගේ ඩිසයින්ස් උත් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් මේගොල්ලන්ට කියලා. ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මේ ලී වල බ්‍රවුන් කලර් ඩිසයින් එක කොහොමද අරගන්නේ කියලා. මේ වගේ ගෑස් එකකින් පුච්චලා තමයි ඩිසයින් එක අරගන්නේ. ඒ ඩිසයින් එක ඔයගොල්ලෝ කරන අයිටම් එකේ යනුව ඔයගොල්ලන්ට කස්ටමයිස් කරලා මේගොල්ලන්ට කියලා හදා ගන්නත් පුළුවන්. එතකොට අයියගේ අපිට නම්බර එකක් කිව්වොත් එහෙම කාට හරි කෙනෙක්ට මේ කතා කරලා ඉවරලා කරගන්න පුළුවන් නේද? තමන්ගේ අවශ්‍ය දෙයින් එක කියලා හදා ගන්න පුළුවන්. ඕඩර් දුන්නා අපි කරලා දෙනවා. ඔව් අපිට නම්බර එකක් කිව්වොත් කොහොමද වෙන්නේ? ගන්න පුළුවන්. 77 හරි 44 15 හරි 786 786. ඔව් මේකේ මේ නම්බරට එහුවාම අපි කොයි දෙන්නේ කියලා එහුවොත් අපි කියන්න පුළුවන් අපි ආවල් තැනට එනවා. ඒක වෙලා 76 6යි 492 63 65. ඔව් මිස්ටර් සාරි. ඒ නම්බරට කතා කරොත් ඔයාලා ඕන ගන්න පුළුවන් නේද? හරි එහෙනම් ඔයාටත් මේ දේවල් පිළිබඳව ගොඩක් හොඳ අදහසක් එන්න ඇති කියලා මම හිතනවා. අපි වීඩියෝ එකේ එන්ඩ් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ ප්ලේස් එකේ වැඩි විස්තර හැම දෙයක්ම මම වීඩියෝ එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් ෆෝන් නම්බර්ස් හැම එකක්ම.
මේ නම්බර්ස් වලට කතා කරලා ඔයාලට අවශ්‍ය කරන වැඩි විස්තර හැම දෙයක්ම දැනගන්නත් පුළුවන්. හරි එහෙනම් අපි වීඩියෝ එකේ එන්ඩ් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.